තමන් කරන ලද කුසලයෙන් ආරක්ෂා වෙනවා. ඒකයි කිව්වේ ධම්මෝ හවේරක්ඛති ධම්මචාරින් කියලා. ඒ ධර්මය ඇසුරු කරන්නා, ධර්මයට අනුව පිළිපදින්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. පින්වත්නි, ඥාතීන්ට පින් දෙනවා කියන එක කුසල කර්මයක්. ඒ නිසා ඒ කුසල අපි කිව්වා මේ වගේ පින්කමක් කරලා තමන්ගේ පරලෝකපත් ඥාතීන්ට පින් දීම ලොකු කුසලයක් කියලා. පරලෝකපත් ඥාතීන්ට පින් දීම ලොකු කුසලයක් කියනකොට සමහර දෙනා ඊගාවට කියනවා මේ gedara මියගිය ඥාතීන්ට පින් දීම සුදුසු නෑ නේද කියලා. පින්වත්නි, මේකත් මහා බරපතලම මිත්‍යා දෘෂ්ටියක්. පින් දෙන්න gedara නැත්තම් වෙන කොහෙද? කුසලයක් කරපුවාම ඒ කුසලය කැමති තව ඇත්තන් ඉන්නවා නම් ඒ ඇත්තන්ට අනුමෝදන් කිරීමෙන්ම තවත් කුසලයක් Tamanට එකකින් අත් වෙනවා. සමහරු කියනවලු එතකොට මේ මැරිච්ච ඇත්තෝ ගෙදරට එනවයි පින් ගන්නට කියලා. පින්වත්නි, පින් දුන්නත් නැතත් මැරිච්ච ඇත්තන් ගෙදරට එනවා නම් ඒක නවත්තන්නට ක්‍රමයක් නැහැ. ඒකෙන් Tamanට යම්කිසි සහනයක් සැනසෙල්ලක් ලබන්නට ඕන නම් තමන් කුසල් කළා ඒ මියගිය ඥාතීන්ට පින් දීමෙන්ම ඕනේ ඒ සැනසෙල්ල ලං කර ගන්නට. නිකන් හිතන්න, කවුරු හරි ඥාතියෙක් පින් ගන්න කැමැත්තෙන් ගෙදර ඉන්නවා. තමන් කුසල් කරනවා. නමුත් අනුමෝදන් කරන්නේ නැහැ. අර පින් කැමැත්තෙන් ඉන්න ඥාතියා හුල්ල නේද ඉන්නේ. පින් ටිකක් අනුමෝදන් කියන හැකිව. ඒ හුල්ලන එක තමන්ට යහපත පිණිස වෙයිද? තමන්ට අයහපත පිණිස වෙයිද? එහෙමත් නැත්නම් පින් ගන්නට ඉන්න ඥාතියෙක් පින් අනුමෝදන් වෙනවා නම් ඒ ඥාතියා තමන්ට අයහපතක් කරයිද කියලා හිතන්න. පින් අනුමෝදන් වෙලා සපවත් වෙන ඥාතියෙක් කවදාවත් අහිතක් කරයිද කියලා හිතන්නද? නෑ. එහෙම අහිතක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තමන් කුසල් නොකරනකොට තමන්ට අහිතක් සිද්ධ වෙනවමයි. උදාහරණයක් වශයෙන් පින්වත්නි, දැන් සමහරක් වෙලාවට අහන්න ලැබෙනවා සමහරු බොහොම අසාධ්‍ය තත්වයට ලං වෙනකොට මැරිච්ච ඇත්තු දකින්නවා කියනවා. ඒ ඇත්තන් ගැන කතා කරනවා. ඉතින් මේකේ හේතුව අර කුසල ධර්මයන් රැස් කළා තිබුණේ නැති නිසා අර මියගිය ඇත්තන්ගේ යම්කිසි ප්‍රේතාත්ම භාවවල එහෙම ඉපදිලා ඉන්නවනම් ඒත් වට වෙනවා. ඒත් වට වෙන්නේ මොකටද? තමාවත් ඒත්න්ගේ ගොන්නට ගන්න. මොකද සංසාරික බැම්ම තියෙනවා. ඒ අර මරණාසන්න අවස්ථාවකදී එහෙම දැක්කොත් ඒ මියගිය ඇත්තන්ව අර තිබිච්ච බැම්ම නිසා, ස්නේහය නිසා ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. ඒ නිසා ඒ තැන්වලම ගිහිල්ලා ප්‍රතිසන්දි ලබනවා. പ്രേත විමානය තමයි තහවුරු කරන්නේ. പ്രേත විමානය තමයි වර්ධනය කරන්නේ. නමුත් යම්කිසි කෙනෙක් කුසල් කරලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කළා නම් පින් අනුමෝදන් වන ඥාතීන් නැත්නම් පින් අනුමෝදන් වන දෙවියන් ඒ පින් අනුමෝදන් වෙලා තමන්ට ආශිර්වාද කරනවා. නිතර ඒ තමන්ට යහපත පිණිස පින් අනුමෝදන් වීමට හැකි ඥාතීන් ආසන්නයේ ගැවසීම නිසා තමන්ට අහිතකර පිණිස පවතින යම්කිසි දුර්වල ආත්ම භාව තියෙනවා නම්, අනිෂ්ට ආත්ම භාව තියෙනවා නම්, ප්‍රේතාත්ම භාව වැනි ඒ ඇත්තන්ට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද තමන් කරන ලද කුසලයෙන් ආරක්ෂා වෙනවා. ඒකයි කිව්වේ ධම්මෝ හවේරක්ඛති ධම්මචාරින් කියලා. ඒ ධර්මය ඇසුරු කරන්නා, ධර්මයට අනුව පිළිපදින්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. පින්වත්නි, ඥාතීන්ට පින් දෙනවා කියන එක කුසල කර්මයක්. එනිසා ඒ කුසල කර්මයක් ওই මිත්‍යා මත දරාගෙන අතපසු කරන්නට එපා. හැමදාම පින් දෙන ඇත්තන්ගේ ආශිර්වාදය, පින් ලබන ඇත්තන්ගේ ආශිර්වාදය ඔබට ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒකලා පින්වත්නි, තවත් අය අහනවා මේ පින් දීලා සමහර දෙනා ඒ පින ගන්නට, පින් දෙන සමහර දෙනා පින ගන්නට කොහොමද මේක කියන්නේ?
යමෙක් පින් දෙනකොට ඒ පින ගන්නට කෙනෙක් ඉන්නවා නම් ඒ ගන්න තැනත්තා 7 දවසක් බලාගෙන ඉන්නට ඕනෙලු ඒ පින අනුමෝදන් වෙන්නට. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මම හිතන්නේ මේ අන්තරාභව කතාවයි. පින්වත්නි, අන්තරාභව කතාවක් දැන් ඉතින් අවුරුදු 1000 ගණනක් තිස්සේ එනවා. මේක අද ඊයේ කතාවක් නෙවෙයි. නමුත් මේ අන්තරාභවය පිළිබඳව තහවුරු කරන්නට දරන උත්සාහයේදී ඒ ඇත්තන් ඉදිරිපත් කරන සාධක දිස බලපුවහම අපිට පැහැදිලි වෙන එක දෙයක් තමයි මේ තහවුරු කරන්නට ඒගෙන හැරපාන සාධක නම් සාර්ථක ඒවා නොවන බව. අන්තරාභවයක් තියෙනවා කියන ඇත්තන් බොහෝ විට ගන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ එන අර සම්භවේ සීවා කියන වචනය ගන්නවා. ඒ වගේම සමහර දෙන තවත් ගන්නවා ගන්ධබ්බ කියන වචනය. ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියන තැනින් අර තණ්හා සංඛේ සූත්‍රයේ එන එතනින් මේ ගන්ධබ්බ කියන වචනේ අරගන්නවා. තවත් සමහරක් අවස්ථාවලදී අන්තරා පරිනිබ්බායි කියන වචනේ අරගන්නවා. මේ වචන තුන තමයි ප්‍රධාන වශයෙන් අරගෙන මේ අන්තරා භවය සනාථ කරන්නට හදන්නේ. පින්වත්නි, සම්භවේසී කියන වචනේ ගත්තොත් භූතාවා සම්භවේසීවා කියන තැන මෙතෙන්දි කියන්නට ඕනේ දෙයක් සමහර දෙනා කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රයක් ගෙවල් වල කියන්න හොඳ නෑ කියලා දැන් මතයක් ප්‍රකාශ කරගෙන යනවා. ළඟදි දවසක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ කරණීය මෙත්ත සූත්‍රය ගෙදර කියන්න හොඳ නෑ කියලා කියන්නේ ඇත්තද කියලා. මං එහෙම කවුද කියන්නේ? හුඟක් දෙනා කියනවා. ඉතින් හේතුව මොකද්ද කියලා අහපුවාම ඒ උපාසකම්මම කියනවා භූතාවා සම්භවේසීවා කියලා තියෙන හින්දා ඒ ගාථාවේ භූතයන්ට අඬ ගහනවලු. ඒක හින්දා මේක කියන්න හොඳ නෑ කියලා. පින්වත්නි, කරණීය මෙත්ත සූත්‍රයේ අංශ මාත්‍රයක්වත් අර්ථය දන්නවනම් මේ වගේ දෙයක් කියන්නට හේතුවක් නැහැ. එතන භූත කියලා කියන්නේ හටගත්තා වූ සත්වයන්ට, මේ පහළ වෙලා ඉන්න සත්වයන්ටයි භූත කියලා කියන්නේ. නැත්නම් ඔය ඔළුවේ ඉන්න භූතයන්ට නෙමෙයි. අනිත් එක කරණීය මෙත්ත සූත්‍රය ටිකක් හොඳට විමසන්නට, ඒකත් මේ කියා ඉන්නට තියෙන දෙයක් නෙමෙයි. කරණීය මෙත්ත සූත්‍රය කියනවා වගේම ඒකේ තියෙන කාරණා ටික පොඩ්ඩක් හිතට ගන්නට. බලන්න කොච්චර අවංක කුසල ධර්මයන්ට නැඹුරු වෙච්ච හැදිච්ච මැදිච්ච පුද්ගලයෙක් වෙන්නටද අවවාද කරන්නේ. ඊගාවට බලන්න කියනවා නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම්. බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් නොකල යුතුයයි කියන ලද සුළු ඌද වරදක්. ඒ කියන්නේ විඤ්ඤූ කියලා කිව්වේ එතන විශේෂයෙන්ම බුද්ධ ආදී සත්පුරුෂයන් ඥානවන්තයන්. ඒ ඥානවන්තයන් විසින් නොකල යුතුයයි කියන ලද සුළු ඌද වරදක්වත් කරන්නේ නැහැ. සුළු ඌද වරදක්වත් නොකර න පරෝ පරන් නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචයන ආදී වශයෙන් දේශනා කළා තියෙනවා. කිසිවෙකුට කිසි තැනකදී හිංසා නොකරවා, අවමන් නොකරවා, ඕනෝන්ට අයහපතක් නොපතාවා, තරහ සිටින්, ව්‍යාපාද සිටින්. බලන්න පින්වත්නි, මේ විදිහට ජීවත් වෙන්නටයි කියන්නේ. නැත්තම් භූතය වෙනයි කියලා මේක මේ අතපසු කරලා දාන්නට නෙමෙයි. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ දවසකට එක සැරයක් නෙමෙයි හැමතිස්සෙම කියා සිහි කර හිටියත් ඒකෙන් අවඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි කිව්වේ සම්භවේසී කියන වචනය ගැනනේ. සම්භවේසී කියන වචනය මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා පුත්ත මාංශෝපම සූත්‍රයේ සංයුත්ත නිකායේ. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං පිටියා සම්භවේසීනං වා අනුග්‍රහය. ඒ ආහාර හතරක් තියෙනවා. ඒ ආහාර හතර මේ සත්වයන්ට හටගත්තා වූ සත්වයන්ටත් සම්භවේසී කියන භවයක් සොයන්නා වූ සත්වයන්ටත් පැවැත්ම පිණිස අනුග්‍රහය පිණිස මොන ආහාර හතරද?
කබලිකාර ආහාර ඒක ඕලාරික වෙන්න පුළුවන්, සුකුම වෙන්න පුළුවන්. ඒ වගේම පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එහෙනම් දැනගන්නට ඕනේ සම්භවේශී කියන කෙනත් ආහාර සතරෙන් යැපෙන සත්වයක්ම බව. එතකොට එහෙනම් අතර භවයක ජීවත් වෙන කෙනෙක් කියන්නේ මේ ආහාරයෙන් යැපෙන සත්වයක් නම් අමුතෙන් ගන්න දෙයක් නෑ. එහෙනම් සත්වයක්ම තමයි. එයත් සත්වයක්. එතකොට අන්තරා භවිකයා කියලා සතහනක් අවශ්‍ය නෑ. අපි ගන්නට ඕනේ, අපි අදහස් කරන්නේ ඒකෙන් ඒ තැනත්තාත් පහළ වීමක් සොයන සත්වයක්. එතන පහළ වීමක් සොයන සත්වයක් කියනකොට දැන් ආහාරයෙන් යැපෙනවා. ඉතින් එහෙනම් මේකේ වෙනස තම තමන් තීරණය කරගන්න ආහාරයෙන් යැපෙනවා නම් මොන වගේ සත්වයක්ද කියන එක. ඉතින් ඒ සම්භවේශී කියන වචනය එහෙම විග්‍රහ කරනකොට තවත් පැත්තකින් ගන්නවා ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හෝති කියලා. අර මෞකසට ගන්ධබ්බේකුගේ එළඹීම පිළිබඳව. ඉතින් මහා නිදාන සූත්‍රයේහි දක්වනවා මෞකසට එළඹෙන තැනැත්තා පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරමින් විඥානං මාතුකුච්චින් ඔක්කමති කියලා දක්වන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ විඥානය මෞකසට බැස ගන්නවා කියලා. විඥානීය මෞකසට බැස ගන්නවා කියන්නේ සත්වයක් බැස ගන්නවා කියන එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි පැහැදිලිවම දක්වලා තියෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ වෙන් වෙන්ව ගත්තොත් ඒ වෙන් වෙන්ව ගත් කල්හි ඒවා සත්ව සංඛ්‍යාවට ගැනෙන්නේ නැහැ කියලා. එක වෙලාවක අනුරාධ හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤසි අනුරාධ රූපං තථාගතෝති සමනුපස්සති. කොහොමද අනුරාධ හිතනවද මේ රූපය සත්වයය කියලා? ඒත් අනුරාධ හාමුදුරුවෝ කියනවා නෑ, රූපය සත්වයා නෙමෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන් පිළිබඳව වෙන වෙනම අහනවා. වෙන වෙනම අහද්දී මේ වෙන වෙනම ගන්න මේ පහ සත්වයක් හැටියට සැලකන්නේ නෑ. සත්වයක් කියලා සම්මුතියක් දෙනවා. මේ පහ එකට එකතු වූ කල්හි. ඒකට අපි දන්නවා විඥානය කියලා කියන්නේ සත්වයක් නෙමෙයි. විඥානය කියලා කියන්නේ සංස්කාර පොදියක්. සංස්කාරයන්ගේ ලක්ෂණය තමයි ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඒ නැති වෙලා යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසා ආයෙත් හට ගන්නවා. ඒ විදිහට සංතතියක් වශයෙන් පවතිනවා. නමුත් විඥානීය සත්වයක් නෙමෙයි බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ඒතර රූපය කියන්නේ ඒ කලලය බාහිරව හැදෙන දෙයක්. කලලයක් නැත්නම් රූපස්කන්ධයක් සත්වයක් නෙමෙයි. රූපස්කන්ධය මෞකසේ හටගන්නේ මෞපියන්ගේ සම්බන්ධතාවයේ ඇතිව. එතකොට පැහැදිලි වෙනවා හොඳටම නුවණින් සලකනකොට ඒ මවගේ කුසෙහි ඇතිවන්නා වූ කලලය මුල් අවස්ථාවේ සත්වයක් නෙමෙයි. ඒක රූපස්කන්ධය. නමුත් විඥානයේ සහිත විඥාණයෙන් හඳුනන ලැබුවේ නාමස්කන්ධයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි සත්වයක් වෙන්නේ. ඒ නිසා අතරමඟ සත්වයක් ගැන කතා කිරීමට අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා දැනගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් මේ දවස් ගණන් අතරමඟ පාවෙන දෙයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එහෙම කතා කරන්න බෑ. එතකොට අපිට තීරණය කරන්න වෙනවා මේ භවයෙන් භවයේ සැරිසරන යම්කිසි මේ නොනැසී පවත්නා දෙයක් තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම දෙයක් නැහැ කියලයි. භවයෙන් භවයේ නොනැසී පවත්නා වූ දෙයක් මෙහිම නැහැ. යම්කිසි විදිහකින් කෙනෙක් කියනවා නම් එහෙම සැරිසරනවා කියලා. ඒ සැරිසරනවා කියලා කියන කතාව වරදින්නට හේතුවක් තමයි ඒ මෙතනින් චුත වෙනකොට තවත් වෙනක රැඳෙනවා නම් ඒ රැඳීමට හේතුව මොකද්ද? විඥානය කියන එක විග්‍රහ කරගත්තාම ওই ප්‍රශ්නෙට පිළිතුර තියෙනවා. කොහොමද විඥානයක් හටගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. වෙනත් විදිහකින් ගත්තොත් තවත් විග්‍රහ කළොත් ඡයිමේ භික්ඛවේ විඥාන කායා කියලා දේශනා කරනවා. විඥාන කායයන් හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, චක්කු සෝත ඝාන ජීවා කාය මන අනාදි වශයෙන් හය ආකාරයක විඥානයන් තියෙනවා. විඥානය හටගන්න හැටි දේශනා කරනවා. අර කී ආකාරයෙන් පළවෙනි එක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානය. ඇහත් රූපයත් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය හටගන්නේ. ඒකට එහෙමනම් මරණාසන්නයේදී යම්කිසි අරමුණක් විඥානයේ යනවා කියලා කියනවනම් යම්කිසි අරමුණක් ඒ හිතේ පවතිනවාමයි. ඒකට අරමුණක් හිතේ තිබුණා නම් උපදින්නට තැනක් නැත්තේ නෑ. අරමුණක් අරගත්තා කියලා කියන්නේ තෘෂ්ණාවෙන් යම් භවයක් ග්‍රහණය කළා කියන එකයි. එහෙනම් උපදින්නට තැනක් තියෙනවා. ආයි අතරමඟ රැඳෙන්න අවශ්‍යතාවයක් නැහැ. අතරමඟ රැඳීමක් වෙන්නේ නැහැ. ඒ ගත්ත අරමුණට අනුව ප්‍රතිසන්දිය ඊගාවට තියෙනවා. දැනගන්න නැවතත් මතක් කරලා දෙන්නේ විඥානයක් හටගන්නේ අරමුණක් එල්බගත් අරමුණක සිට එල්බගත් අවස්ථාවේදී පමණයි. චක්කුංච පටිච්ච රූපේච කියලා දක්වනවා. ඒ වගේම කන, නාසය, දිව, ශරීරයේ මනසටත් ওই විදිහටම දක්වනවා. මේ ආකාර හයේදීම කොයි ආකාරයකින් හෝ මරණාසන්නයේදී ගන්න අරමුණක් ඇත්නම් ඒ අරමුණට විපාක දීම් වශයෙන් ප්‍රතිසන්දිය හට ගන්නවා. මේ හට ගැනීම නිසා තමයි අපි කියන්නේ අන්තරා භවයක්, එතන අතරමඟ භවයක් නෑ කියලා. එහෙම තියෙනවා නම් තමයි ඔය කතාවක් එන්නේ 7 දවසේ 3 මාසේ අවුරුද්දේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් නෑ 7 දවසෙන් දානයක් දෙන්න ඕනේ, 3 මාසෙන් දානයක් දෙන්න ඕනේ, අවුරුද්දෙන් දානයක් දෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගිය ඥාතීන් සිහිපත් කළා වරින් වර පින් අනුමෝදන් කිරීම යුතුයකමක් හැටියටයි. දැන් අපි 3 මාසෙන් 7 දවසෙන් අවුරුද්දෙන් ඕවා කරනවා. ඒක හොඳයි. නරක දෙයක් නෙමෙයි. මොකද හේතුව දන්නවා මේ වෙලාවට මේක කරන්නට ඕනේ. කල යුතුය තියෙනවා. ඒත් ඕක චාරිත්‍රයක් කරගත යුතු නැහැ. ඕක යුතුයකමක් කරගන්න ඕනේ. දැන් සමහර විට අම්මා තාත්තට පින් අනුමෝදන් කරනවා. අම්මා තාත්තට පින් අනුමෝදන් කරනවා මැරිලා දවස් 7 3 මාසේ අවුරුද්ද යන්නේ. සලකලා එහෙම කරනවා. හොඳයි. මේක කරන්නේ ඇයි? ලෝකමානීන් ගැලවෙන්නටද නැත්නම් ලෝකයාගේ ලෝකමානයට කරනවද නැත්නම් ලෝකයාගේ නින්දාවෙන් වළකින්න මේක කරනවද? එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ වටිනාකම දන්න නිසා මේ දේ කරනවද? හොඳට පැහැදිලි වෙන දෙයක් සමහර දිනාට අම්මා තාත්තා වුණත් නැති වෙලා අවුරුද්දක් ගියාට පස්සේ අර අවුරුද්දේ දානි දුන්නාට පස්සේ අම්මෙක් තාත්තෙක් ඉන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අර දානි දීලා තින්නේ ලෝකමානයට. දැන් යම් කිසි කෙනෙක් මේ අවුරුද්දේ දානි දුන්නේ නැත්නම් අසල්වාසීන් බලාගෙන ඉන්නවා මේක කියාවි අනේ මේ මිනිස්සු මෙතනත්ත මැරිලා අවුරුද්දේ දානෙවත් දුන්නේ නෑ නේද කියලා කියාවි. මේකෙන් ගැලවෙන්නටයි මේ කරන්නේ. යම් කිසි කෙනෙක් අම්මගේ තාත්තගේ ගුණය දන්නවනම් මේ අම්මගේ තාත්තගේ ගුණය සලකලා දෙනකොට ඒක 3 මාසෙන් අවුරුද්දෙන් සීමා වෙන්නේ නැහැ. Taman ජීවතුන් අතර ඉඳද්දි යම් තාක් Taman ජීවත් වෙනවා නම් අවුරුදු ගණනක් ඒ ජීවත්ව ඉන්න තාක්කල් Tamanට Tamanගේ අම්මා තාත්තා සිහිපත් කරලා පින් දෙන්නට පුළුවන්. පින්වත්නි, ඔය බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුන්වනවා. මේ ලෝකයට Tamanව පහල කළා කියන අර්ථයෙන් බ්‍රහ්ම කියලා කියන්නේ දන්නවනේ එදා සමාජයේ තිබුණේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ මේ ලෝකයට Tamanව පහල කරපු ඇත්තන්. ඒ තැනැත්තාටයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට අර්ථකථනයක් තමයි දුන්නේ. එහෙම එක්කෙනෙක් නෙමෙයි ඔබව මේ ලෝකෙට පහල කළේ මෙන්න මේ අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසායි අම්මයි තාත්තයි දෙන්නට බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීමක් කළේ. ඉතින් එහෙම තමන්ව මේ ලෝකයට බිහි කරපු එකේ නැත්නම් මේ ලෝකේ දකින්න සලස්වපු එකේ ණය ගෙවන්නට බෑ කියලා දේශනා කළා. අම්මා තාත්තා මේ ලෝකේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම්
අම්මයි තාත්තයි දෙන්නව දෑලට අරගෙන කරන්න පුළුවන් සියලුම අපෝපස්ථාන කරමින් කටයුතු කරත් කොටින්ම කියනවා නම් අම්මගේ තාත්තගේ මල මූත්‍ර තමන්ගේ දෑතින් පිරිසිදු කරමින් සුද්ධ කරත් අම්මා තාත්තා දෙන්නගේ ණය ගෙවන්නට බැහැ කියලා කිව්වා. ඒ ඇත්තන් අපිට මේ ලෝකයේ දකින්න සලස්වපු එකට. එහෙනම් අපි කොහොමද ඒ ඇත්තන් කන්න අඳින්න දීපු අය ඒ ණය ගෙවන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්නට. ඉතින් මේ විදිහට එවැනි ගුණයක් දන්නවා නම් අම්මගේ තාත්තගේ ඒ දරුවා අම්මා තාත්තා සිහි කර කර නැවත නැවත පින්කම් කරනවා. බලන්න මේකේ ලොකු අර්ථයක් තියෙනවා. වරින් වර අම්මා තාත්තා සිහි කළා පෑන් වැඩිම ආදී කළා පින් දෙනකොට ඒ මොහොතේදී තමන්ගේ මනසට එන්නේ නැද්ද මොනවද මගේ අම්මයි තාත්තයි මට කළේ? කොයි විදිහටද මාව හැදුවේ? කොයි විදිහටද මට අවවාද කළේ? උගන්වන්න හදපු හැටි, අවවාද කරපු හැටි, පාපයෙන් වළක්වපු හැටි, යහපත් දෙහි යොදවපු හැටි එන්නේ නැද්ද අර පින් දහම් කරනකොට අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ මනසට? ඒ එනකොට බලන්න අම්මා තාත්තා තමන්ගේ ඒ ශරීරයෙන් තමන්ට ඈත් වුණා. නමුත් අම්මා තාත්තා දෙන්න තමන්ගේ ඒ අම්මගේ තාත්තගේ ගුණ ශරීරයෙන් අම්මා තාත්තා තමන්ගෙන් ඈත්ුනේ නැහැ. ගුණ ශරීරය තවම ජීවත් වෙනවා. ඔබ දෙමව්පියන්ගේ ගුණ ශරීරයත් එක්කලා ජීවත් වෙනවා. ඔබ වරින් වර ඒ ඇත්තන්ට පින් දෙනකොට පින් අනුමෝදන් කරනකොට අවුරුද්දක් වෙනකල් බලාපොරොත්තු වෙන්න ඕනේ. හැම වෙලාවකම කුසලයක් කරා නම් ඒ කුසලයේ කරපු හැම වෙලාවකම එසේ පින් අනුමෝදන් කරන්න. එතකොට තමන්ට ඒනුත් කුසල් රැස් වෙනවා. පින්වත්නි මේ ලෝකයේම තමන්ට සම්‍යක් සංකල්පනා වශයෙන් කරුණා මෛත්‍රී ආදී ගුණධර්ම දියුණු කර ගන්නට හොඳම අවස්ථාවන් තමයි මෙසේ කුසල දහම් රැස් කිරීම. කවදාවත් කුසලයක් කරන්න බෑ අකරුණාවෙන්. කවදාවත් කුසලයක් කරන්න බෑ අමෛත්‍රියෙන්. ඒ නිසා කුසල් රැස් කරනකොට කරුණා මෛත්‍රී ගුණධර්ම පුරුදු වෙනවා. ඒ කුසල ශක්තියින් දියුණු කිරීම සඳහා කියන අදහස තමන්ට පෙරදරි වෙනකොට අර සම්මා සංකල්ප කියන මෙන්න මේ මාර්ගාංගය තමා තුළ සහවුරු වෙනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යනුවෙන් තියෙන මේ මාර්ගාංගත් තමන් නොදැනුවත්වම තමන්ට සම්පූර්ණ වෙනවා. මේ ආදී වශයෙන් කුසලයන් තමන්ගේ තුල දියුණු වෙලා මනස එකලස් වෙනකොට අකුසලයන් යටපත් වෙනකොට තමන්ගේ සිතේ යම්කිසි ශාන්ත ගතියක් සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය තමයි සම්මා සමාධි කියලා දේශනා කළේ. මෙසේ තමන්ගේ කුසල දහම් දියුණු කර ගන්නට කොයිම ආකාරයකින්වත් ඉඩ තබන්නට එපා. මිත්‍යා දෘෂ්ටියෙන් තමන්ගේ සිත යට කරලා කරන අකුසලයන් තමන් කරන අකුසලයන් වර්ධනය කරන්නට පුළුවන් තරම් කුසල ශක්තියින් වර්ධනය කරන්නට සම්මා දිට්ඨියම පෙරටු කර ගන්නට එයින් සම්මා සංකප්ප ආදී හොඳ සංකල්පයන් දියුණු වෙනවා. මෙලොවත් වාසනාවන්ත වෙනවා, පරලොවත් වාසනාවන්ත වෙනවා. එසේ ඔබ සැමට උතුම් තෙරුවන්ගේ ගුණානුභාවයෙන් ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමෙන් ලැබිය හැකි උතුම් ශාන්ත සුවය නිර්වාණ පදයේ හැම දිනාට ඒකාන්තයෙන්ම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශත්ථා ජුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්ථා ජුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ජුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.